හායි ඔයාලට කොහොමද? අපි මේ පොඩි වැඩ වගයක් කරගන්න අම්බලන්තොට ටවුන් එකට යන ගමන් හැමදාමත් වගේ හේනකඩුව පන්සලෙන් පඳුරක් දාලා මෙතන චුට්ටක් නතර වෙලා යන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. දැන් මෙහෙම යන ගමන් පොඩි තැනකටත් යන්න හදන්නේ. ඔයාලා දන්නවද මේ කොතනද කියලා? මේ තමයි බටහත ෆාම් එක. මෙතන ඉස්සරහම තියෙනවා හෙළ බොජොන්හල. අපි දෙන්න චුට්ටක් මෙතන නතර වෙලා තේ එකක් එහෙමත් බීලා මෙතන පහළ පොඩි වැවක් තියෙනවා. ඒකේ ඉන්නවා ලස්සන මාළු. අපිට මෙතනින්ම ගන්න පුළුවන් වීපොරි. පැකට් එකක් රුපියල් 50ක් වෙනවා. එතන ඉන්න මාළුන්ට අපිට පුළුවන් විදියට අපි වීපොරි ටිකක් දානවා දැන්. ඉබ්බෙකුත් ඉන්නවා. හරිම ලස්සනයි. එයාලා කෑම කන්න පොර කනවා. අපි දැන් යනවා මෙතන තියෙන ටිකට් කවුන්ටර් එක ළඟට. එතනින් ටිකට් එකක් අරගෙන අපි දැන් මේ යන්න හදන්නේ ඇතුලේ ඇවිදින්න. ටිකට් එකක් වෙනවා රුපියල් 100ක්. මෙතන තියෙන්නේ ජල උද්‍යානයක්. ඒත් එක්කම මෙතන පැලක් වගේ ගස් ගහක් උඩ පැලක් වගේ එකක් හදලා තියෙනවා. හරි ලස්සනට වටපිටාවත් පේනවා. වතුරදායකයි කියලා බෝඩ් එකක් නේ ගහලා තියෙනවා. කිඹුල්ලොත් ඉන්නවා කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. සමහරට ඉන්න වෙන්න පුළුවන්. මේ ටික තනකොළ කපලා. යම් දැන් ඕන භාවිත පළතුරු වෙනපත්. ඕන භාවිත පළතුරු වෙන. මේ ලොවි ගස්නේ මේ නම් මේ වෙරළු වගේ මට වෙන්නේ. නිල් වෙරළුනේ. නිල් වෙරළු. නිල් වෙරළු. හැබැයි නිල් වෙරළු ගෙඩිනන්නේ නැහැ. නෑ මේ නිල් වෙරළු ගහක්. මේකනේ. ඔව් අර ගහේ බෝඩ් එක උතන තියෙන. මේ බලන්න ලස්සනට හදලා තියෙන මේ කොන්ක්‍රීට් කන වල ඩ්‍රැගන් ෆෘට් වගාව. මේ ඩ්‍රැගන් ෆෘට් නේ. ඔව් මේ හැම කණුවකම තියෙන ඩ්‍රැගන් ෆෘට්. මේකේ හැදෙනවා ලස්සනට ගෙඩි. මට මතකයි අපි ඉස්සරහලා ඉන්න ආපු පාර මේ ඉස්කෝලෙන් ආවේ. එතකොට ලොක්කුවට ලස්සනට ගෙඩි හැදිලා තිබුණා. ඩ්‍රැගන් ෆෘට් මේ ඩ්‍රැගන් ෆෘට් කියන එක මොනවද මේ හැදෙන්නේ? ඩ්‍රැගන් ෆෘට් ගෙඩි. ගෙඩි නේ. ඔව්. ඩ්‍රැගන් ෆෘට්. අතන තියෙනවා අර රඹුටන් ගහේ රඹුටන් හැදිලා. කබරංග ගහක් තියෙනවා රඹුටන් ගහක් තියෙනවා. පොඩි රඹුටන් ගහක් තියෙනවා. ගල් සියඹල. මේ තියෙන ගහ ගල් සියඹල ගහ ලොකු ගහ. ගල් සියඹල මේකනේ.
මේ මල් ගහ මොකද්ද මේ? නිල් පාට මල් ගහ. යටියක් තියෙනවනේ. ඔයාලට පේනව නේද? හොඳටම අවුව වැටිලා. ඒත් ඉතින් මේ පරිසරය දැක්කාම ඒ මහන්සියක් නැති වෙනවා. තව කට්ටිය ඇවිල්ලත් ඉන්නවා. ළමයි අපරාධ කරන්නේ නැති. ඔව් චීන පෙර වෙන මේ ගහනේ. ගෙඩි නෑ හැබැයි නේ. ශ්‍රවණාගාරයක් තියෙනවා. පැත්තෙන් තියෙනවනේ. මේ යන්නේ. අඹ නම් ගෙඩි හැදිලා තියෙනවනේ. මේ කොටසේ තියෙන්නේ විවිධ වර්ගයේ පොල් පැල. බත් පොල් පැල වගේ තමයි. හොඳට පළදාවක් තියෙනවා. එක එක පාට එක එක වර්ගවල පොල් ගස් ගොඩක් තියෙනවා. ඔය මල්ලු යන තමයි අපි ඇතුළට යන්නේ. අපි මේ දැන් යන්න හදන්නේ මේකේ තියෙන මල් උයන බලන්න. අපේ රජයෙන් තමයි මේක හදලා තියෙන්නේ. පිට එක්ක යමු. ඒක ලස්සන ගස් ඉතින්. එක ගහක් දෙකක් පෙන්වන්න පුළුවන්. තව ක්‍රිස්ටිනා කියලා ප්ලාන්ට් එකක්. ලස්සනයි නේ. මුසැන්ඩාස් වර්ග පාට දෙකක් තියෙනවා. මුසැන්ඩාස්. ඒකයි අරකයි දෙකම මුසැන්ඩාස්. මේ මල් තමයි පිපිලා තියෙන්නේ නේ. මේ මල. මේ පාට අර පාට දෙකම. මේ තියෙන පතක් වර්ග. මේ තියෙන අනිත් මුසැන්ඩාස් කියන ගහන. මේ පතක් වර්ගනේ. පතක් වර්ග තියෙන මේ තියෙන. මේ ඇතුළට යන්න බෑ මෙතන මේ ලොක් එකක් දාලා තියෙන්නේ. මේ පතක් වර්ග තමයි මේ තියෙන්නේ මේ පොඩි එක. මේ ඉතින් රස්නේ කාල් රස්නේ ප්‍රදේශවල හැදෙනවා. ඒ කියන්නේ රස්ස නැතත් හැදෙන දේවල් තමයි මේකට උරා ගන්න වතුර. මේ කියන්නේ විවිධ පතක් ಜಾති. ලස්සන. මෙතන තියෙන පතක් එක හරි ලස්සනයි. පතක් වර්ග තියෙන. ඉතින් බැන්කෝන් අරලිය. ඒක අරලිය. බැන්කොක්. අපි දැන් යන්න හදන්නේ මේකේ වගා කරන වගා බිම් බලන්න. එන්නකෝ අපිත් එක්ක යමු. හදලා ඉඳලා තියෙනවා. මල් මුගුණ වෙන්නනේ. තම්පල. තම්පල නෙමෙයි. මේ කෝප්පකොළ. කෝප්පකොළ. මේවා අපි විතරව තියෙන. බුදු කොළ. කට්ටිය වැඩ කරන.
දොර තියෙන්නේ. ගස් නෙවෙයි ඉතින්. පරපර. Singapore, Japan lot. Ini leaks nih. Leaks tam. Body කට හැදෙන leaks දාතියි. නීරා leaks. Leaks එනවා ගියා. එරම මම කරා. මාරුනේ. මා ලස්සනයි මේ රාන් ගෙඩියනේ වන්ද මොනවද කියලා. මේ මොනවටද ගන්නෙ? දකුණු ඇමරිකාවට ආවේනික වූ ද්විබීජ ශාකයකි. මා ලස්සන වෙන්න ගෙඩිය. වා මාරු. මේ කොහොමද දන්නේ කන්නේ නේ? එන ලංකාවේ වෙන જાතියන්. මෙතනට තීපොරි ගෙනවන්න දාන්න තිබ්බ. නැති සත්. නැති නේ. පුළුවන්. පොඩි කලක් වගේ තියෙනවා. මේ තියෙන්නේ වීබිස්ස. මේ තියෙන්නේ කමත. කමත තමයි ඔය තියෙන්නේ දැන් මෙතන තමයි මේ දැන් වල ඊපාර වී වගා කරන් වී මේව කරන්න හදන්නේ මේ කමත ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ වීබිස්සක්.